හෙලෝ සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අද කතා කරන something interesting topic. ඉතින් අද මගේ කාඩ් එකෙන් දාලා මම අර කලින් වීඩියෝ එකක් දැම්මා. කොහොමද ඔයගොල්ලන්ගේ බජට් එකට කබාන එක විලා එකක් කොහොමද හරියට අපි බිල්ඩ් අප් කරන සහ ඒකෙන් හරියට ප්‍රොෆිට් එකක් ගන්න කොහොමද කියලා. ඉතින් ඒකේ ගොඩාක් කට්ටිය මට කමෙන්ට්ස් දාලා තිබ්බා. ඒගොල්ලන්ගේ මේ ඉඩම තියෙන මේ ඉඩම තියෙන එකෙන් කොහොමද හරියට ප්‍රොෆිට් කරන්න වගේ කමෙන්ට් සෙට් එකක් දාලා තිබ්බා. ඉතින් මම මේ කතා කරන්නේ මේ මහා පරිමාණ හොටෙල් එහෙම හදන කට්ටියට නේ. මම කතා කරන්නේ සාමාන්‍ය තමන්ගේ මහන්සියෙන් එකතු කරපු සල්ලි සාමාන්‍ය පොඩි කබානයක් පොඩි විලා එකක් හදන්න අයිඩියා තියෙන කට්ටියට මම මේ කතා කරන්නේ. ඉතින් ඕගොල්ලෝ අපි හිතමු දැන් ඕගොල්ලෝ මේක හදන්න කලින් ඕගොල්ලෝ බජට් කරනවා. මේ ගානට විලා එක ඉඩම මෙච්චර තියෙනවා, විලා එක මෙච්චර යනවා. එහෙම තමන්ගෙම කියලා ඉඩමක් තියෙනවා නම් මේ කතාව අදාළ වන්නේ නැහැ. මම මේ කියන්නේ ඉඩමක් බයි කළේ ඉඩමක් මිලදී අරගෙන විලා එකක් කබානයක් ගහන්න යන ඕගොල්ලන්ට තමයි මේ කතාව කියන්නේ. ඉතින් ඕගොල්ලෝ කබානයක් විලා එකක් ගහන්න ඉඩමක් මිලදී ගන්න හිතන් ඉන්නවා නම් හරියම ඉඩම මිලදී ගන්න කොහොමද? සහ ඔයගොල්ලන්ගේ රික්වයර්මන්ට් එකට අදාළ වෙන හොඳම ඉඩම මිලදී ගන්න කොහොමද? ඉතින් අපි බලමු මෙහෙම. අපි දන්නවා සාමාන්‍යයෙන් ඉඩම් වල මිල ගණන් ගත්තාම සාමාන්‍යයෙන් ඔය අපි ඔය කොළඹ තදාසන්න කිට්ටුව ඉඩමක් ගත්තොත් අපි අතුරුගිරිය, කඩුවෙල, මාලබේ, බත්තර මුල්ල, ටොස්පිටකෝට්ටේ, රාජගිරිය ඒ වගේ ඉඩමක් ගත්තොත් අනිවාර්යෙන් පර්චේස් එක ලක්ෂ 10න් උඩ ලක්ෂ 10 15 20 බත්තර මුල්ල වගේ පැතිවල 20 25 කොළඹ හතන ඊටත් වැඩි ගණන් වගේ ලොකු ගණනක් වෙනවා පර්චේස් එක. ඉතින් අපි බලන්න ඕනේ මේ වගේ කොළඹ තදාසන්න ප්‍රදේශයකින් අපි ගත්තොත් අඩුම පර්චස් අඩුම කබානයක් ගන්න පර්චස් 10ක්වත් ඕන එක කබානයක් ගන්න. කොළඹ කියන්නේ මම ගම්පහට කිට්ටු වෙන්න සහ ඒ පැතිවලින් මම කියන්නේ සාමාන්‍ය පර්චස් එක ලක්ෂ 2කට වැඩියෙන් අපි ඉඩමක් ගන්න යනවා නම් කබානයක් ගන්න. අපි බලන්න ඕනෝකේ රිටර්න් එක අපිට ආයි ගේන් කරන්න ROI ගේන් කරන්න අපි කොච්චර කාලයක් යනවාද සහ මේක වර්ත්බිලිටි එක ගැන අපි අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. ඉතින් අපි හිතමු ඔය කොළඹ තදාසන්න ප්‍රදේශයකින් අපි ඉඩම මේදී ගත්ත සාමාන්‍ය පර්චේස් ලක්ෂ 7-8 10 වගේ එක පර්චේස් 10ක් ගන්න කෝටියට කිට්ටු වෙනවාට ඉඩමට විතරක් ඔයගොල්ලන්ට මුදල් යට ගන්න වෙනවා. ඉඩමට විතරක්. හරි. ඉතින් ඔයාලට කබාන එක හදන්න යන බජට් එකට වැඩි ගාණක් සමහර විට ඉඩමට යන්න පුළුවන්. ඉතින් මේ දේ කරනකොට ඔයාලට ලාභයිද? පොඩ්ඩක් හිතලා බලන්න. ඔයගොල්ලෝ මොකද මහා පරිමාණ හොටෙල්ස් දාලා එහෙම කරනවා නෙමෙයි. ඔයගොල්ලෝ ප්ලෑන් එකේ තියෙන සාමාන්‍යයෙන් මෙහෙම අරගෙන කබානයක් පොඩි විලායක් ගහලා ඩේ අවුට් එකක්, කපල් ඩේ අවුට් එකක් සාමාන්‍ය අපිට දෙන්න පුළුවන් කපල් ඩේ අවුට්. නැත්නම් අපි ගෲප් ඩේ අවුට් දෙන්න පුළුවන්. නැත්නම් රූම්ස් දෙන්න පුළුවන්. ඉතින් බලන්න ඔයගොල්ලන්ට කෝටියක් විතර ඉඩමට වැය කළා. ඊට පස්සේ ඊටත් වැඩිය ගාණක් යනවා කබානයක් හදන්න. මොකද නගරාසන්න වෙනවා කියන සාමාන්‍යයෙන් අපිට ෆැසිලිටිස් කියන ඒවා සාමාන්‍යයෙන් දෙන්න වෙනවා. මොකද අපි ලාභ වත්තු තියන්න බෑනේ. අපිට මැටි මේ ගෙවල් ගහන්නත් බෑ. ෆැසිලිටිස් දෙන්න වෙනවා. ඒතකොට ඒකටත් ලොකු බජට් එකක් යනවා අපේ හදන කබාන එකේ විලා එකේ. මෙට්‍රස් නිකන් දාලා තියන්නත් බෑ. එතකොට අපිට ඒකටත් හොඳ ෆර්නිචර්ස් හොඳ ෆර්නිච් කරපු ඒ වගේම ඉන්ටීරියර් ගහන්න වෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක බැලුවම ආට කෝටි 2ක් 3මාරක් වගේ කොස්ට් වෙනවා කොළඹ තදාසන්න ප්‍රදේශයකින් එක කබාන එකක් විතරක් ගහන්න. ඉතින් ඔක ආට කෝටි 3මාරක් විතර කොස්ට් වෙලා ඔක දෙන්න වෙන්නේ කීයද? අපි බලමු. සාමාන්‍යයෙන් එහෙම ගණන් තිබ්බට අපිට සාමාන්‍යයෙන් කොළඹවට කපල් ඩේ අවුට් සාමාන්‍යයෙන් දෙන රුපියල් 8,000යි 9,000යි ලන්චත් එක්කලා අපි හිතමු 10,000ට දෙනවා කියලා කපල් ඩේ අවුට් එක. ඉතින් ඕකේ ලන්ච් එකයි රූම් වෙස්ටේජ් එක. එතකොට ඒවට ගියාට පස්සේ වලට ඕකේ 10,000න් ලාභය රුපියල් 4,000ක් වගේ තමයි ලාභයක් තියෙන සීට 30ක් 40 3,000 4,000. ඉතින් මේ දවසට එක කබානක රුපියල් 3,000ක් අපිට ගේන්නක් අරගෙන කෝටි 3 කවර් කරන්න ඕන කොච්චර කාලයක් යාවිද හිතාගන්න බැරි කාලයක් යනවා. ඉතින් මේකට තියෙන විසඳුම මොකක්ද කියනවා. ඉතින් මේකට තියෙන එකම විසඳුම තමයි ඔයගොල්ලෝ කොළඹින් ඈත් වෙලා යන්න ඒත්
නූලින්ගේ නම් ඉඩම් ගන්න හිතට මං කියන්න සාමාන්‍ය අපි කියනවා ඔය සාමාන්‍ය හපුතලේ බිලුහුල්ලොය හල්දු මුල්ල පස්සේ පැත්තිෙන් බලංගොඩ හිට පස්සේ ඒවගේ ගත්තාව පල්ලයන් තියනො දෙනියාය අකු රැස්ස ඊට පස්සේ උඩවලව ඒවගේ පැතිල සාමාන්‍යෙන් ඉඩම පර්චස් එක ලක්ෂයට අඩු ඉඩම් අනිවාරය ඇති තරම් කොයාගන්න පුළුවන් ඇති තරං ඕට හොයාගන්න පුළුවන් ඒ වගේ ඉඩමක් ගන්නවා හරි ඒවගේ පර්චස් එකට අඩු මේ පර්ජසේ ලක්ෂයට අඩු ඉඩමක් ගන්නවා ඉඩමක් අරගෙන එක හොඳ සුද්ද කළ තම මහන්සි නම් හරි තමන් හරි ගම්මල හරි අඩු මේ පිරිවයක් දාගෙන ඉඩම හදල අනුවරෙන් එතොරවාට මෙත පර්ජස් ධාරවැඩි ගන්නත් පුළුව සාමාන්‍යෙන් ඉඩම කොස්ටගේම අඩු කරලා ගහන්න සාමාන්‍ය අර කොළඹ හදන වගේ අපිට කබාන ඉච්චර ෆැසිටියස්ල හදන්න ඕන මොකද මේව අපි ඇතට යන්න මේ ගරුප් ඩේව් මේ කපල් ඩේව් වගේ අපිට දෙන්න අවශ්‍යතාවයන්න ඇතර යන්න ඔය ඔගොල්ලන්ට අපිට පුළුවන් පශන ලාම්පොක්කුණ පත්තු කර දෙන්න පුළුවන්ොද ඒ වයිබ් එකන දෙන්නේ අප ලොකුවට ඇඳං ඕන්න මෙට්‍රස්ටියත් දැම්ම ඇති ලස්සනට ඒක අඩු බජට්ටේ ලස්සනට එක හදලා අට මේ ඔක්කොම වැඩ කෝටියටත් අඩුවෙන් සමහරවිට කරගන්න පුළන් ඔයාට ඉටමට යන මූලික පිරිවේ අඩුම මුතින් ඒ ගැන මෙහෙම අපේ ඇතින් ගැන කොළඹට ඇතින් ගහන කබානයක විලායක අපට මූලිකම සෙල්කරපුරන් ගරුප්ස් වලට සාමානුව කොල්ලො සෙට්ටේම එලියට යන සාමාන්‍යයෙන් සාමාන්‍ය සිින්දුවක් කියලා පාටි අද්දාලා සාමාන්‍යෙන් එලියට ගිහිල්ලා සෙට්ටන කට්ටීන සාමාන්‍යය හබුතලේ හල්ද මුල්ල බලංගොට දෙනියා යවයි පැතිවල හිල්ල ලස්සන කියන නේචක එක්ස්පිරියන්ස කරගෙන සාමාන්‍යෙන් අඩුවට සාමාන්‍ය පෙ විසිදහට වගේ මුළු කබාන එකම විලායකම අරගෙන සෙට්ටන කොල්ල ඕන තරන් ඉන්න ඕන තර ඉංක හරිස් තියන ඒවයි ඉංකරිස් ඉතින් ඒවයි කට්ටිකට දීගත්තුවට වීකෙන් පා කබානක විසිදහට දුන්නත් සාමාන්‍යෙන් වීකෙන් එනවා අටක් එකයි 60ක් ගන්න පුළුවන් සාමාන්‍ය මාසයක සුද්ධාදායම ගත්තොත් අපි 10000ක් තිබ්බත් 80000ක් ගන්න පුළුවන් සුද්ධාදායම කොස්ට් එක ඔක්කොම මේවට පස්සේ හැබැයි ලොකුට මේන්ටේන් වෙන්න දෙයක්වත් නැහැ මේට්‍රස් දැම්මත් කිසිම ප්‍රශ්නයක් නැහැ කොල්ලෝනේ කියන්නේ අපි ගෲප් ටාගට් කරලානේ සාමාන්‍ය හැබැයි මෙහෙම අනිවාර්යෙන් සවුන්ඩ් රෙස්ට්‍රික්ෂන් කියන එක බලන්න ඕනේ. ඒතකොට රෑ 10 දැන් සමහර තැන්වල රෑ 10න් පස්සේ සින්දු කියන්න බෑ. ඒතකොට එහෙම වැඩක් නැහැ. එහෙම දීලා කොල්ලොන්ට ආදලයක් ගන්න බෑනේ. සවුන්ඩ් රෙස්ට්‍රික්ෂන් එකේ පොඩ්ඩක් අනිවාර්යෙන් ටාගට් කරන්න වටපිටේ ගෙවල් තියෙනවද කියන අනිවාර්යෙන් බලන්න ඕනේ. සහ පුළුවන් නම් ලස්සන view එකකින් ගන්න ඉඩමක්. කියන්නේ යන පාර යනවා හිතන්න එපා. පාර තියෙන්න ඕනේ. සාමාන්‍ය වාහනයක් යන පාරක් තියෙන්න ඕනේ. ගල් වලු නැති සාමාන්‍ය යන්න පුළුවන් පාර කාපට් වෙන්න ඕනේ නැහැ. හොඳ view එකක් තියෙන සාමාන්‍ය අපිට අඩිය ගාලා සාමාන්‍ය සද්දට සින්දුවක් දාලා කාටවත් බාධාක් වෙන්නේ නැතු වෙන view point එක හොඳ ලස්සන view එකක් තියෙනවා. ඒ වගේ ඉඩමක් ඔයාලට purchase 50000 60000 වගේ ගන්න පුළුවන් නම් purchase 20ක් ගත්තත් ඔයාලට මූලික පිරිවැය අඩු වියදමකින් ඔයාලට මේ දේ කරගන්න පුළුවන්. සාමාන්‍ය ඔය රිකිල්ල ගස්කඩ ඒ වගේම දැන් සාමාන්‍ය මේක මාකට් වෙන ප්ලේසස් තියෙනවානේ. රිකිල්ල ගස්කඩ මන්දාරම් නුවර ඒ වගේ පැති හරිම ලස්සන හඟුරංගත ඒ වගේ පැති අපිට ලොකුවට මාකට් ගැන අපිට හොඳට මාකට් කරන්න පුළුවන් පැති මොකද view එක තියෙන අර නිදහස් ඒකත් එක්කලා ඔයගලන්ට ROI කියන්නේ return of investment එක කෙටි කාලෙකින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔක හදලා අපි හිතමු ඔයගලන්ට ඕකේ ඊට පස්සේ කම්පියුටර්ස් ලේනවා ඔකට. ඒතකොට ඒක කම්පියුටර්ස් වල කම්පියුට් කරලා ඔයගලන්ට ඔක තව හම්බෙන සල්ලි ආයි ඉන්වෙස්ට් කරගෙන ඔක වැඩි දියුණු කරගන්න පුළුවන්. ඉතින් මම මේ කිව්වාට අඩු බජට් එකක් තියෙනවා නම් කොළඹ ආසන්නයේ ඉඩම් ගන්න එපා කබාන හදන්න කියලා බොරු වැඩක්. ඇත්තටම කියනවා නම් කරන්න එපා. ඒක කොළඹට ඈතින් ගන්න ඉඩම මාකට් කරන විදිහ මම ඊගා වීඩියෝ එකෙන් කියලා දෙනවා. මාකට් කරගන්න පුළුවන්. ඉතින් ඔය උදාහරණයක් කිව්වොත් මන්දාරම් නුවර වගේ පැතිවල ඉස්සර පර්චස් එක රුපියල් දන්නවා 2022 වගේ රුපියල් 10000ට ගියේ පර්චස් එක. විශ්වාස කරන්න පර්චස් එක රුපියල් 8000යි 10000යි ගියේ. දැන් පර්චස් එක කීයද? දැන් පර්චස් එක ලක්ෂයක්වත් කිට්ටු කරනවා.
හේතුවනේ එකට එක පාට්ටාපු හයිප් එක ෆේස්බුක් එක තනිකර ෆේස්බුක් සෝෂල් මීඩිය එක ටික්ටොක්ගේ ලස්තන වීඩියෝස් කිය මන්දරන්නට ඒවගේ හයිප් එක හැදුව හයිප් එක හදල එක මාකට් ඇත් හැදුව අන්නක මාකට්ට හද මාකට හදන්න පුළුවන් පැත්තත් තෝරගන්න අපි මාකට්ටේ හදුම් ප්‍රශ්නව සූරිකන්දවගේ අස්සර පැත්තත් එක තාම මේ දස් මාකට්ට අටනමුත් මාකට් එක හදත් ඇකි ති රක්වාන සූරිකන්දවගේ පැති ඕනත ලංකාදී ලස්සන තා මාකට්ට අඩුයි නමුත් මාකට්ටේ හදන්න පුළි මාකට් එක හදන දෙම ඒකා වීඩියෝ සිරිස්සේ කියල දෙන්න හොඳ මාකට්ටය හදන්න කියලඉතින් මේකින් අයිඩියක් ගත්ත කමට ඇත්දායන එන ජයවා